අද ඔයගොල්ලෝ මේ බලන්න යන්නේ මේ පැසෙන්ජර් ෂිප් එකක් බර්ත් කරන හැටි මේ වරායකට එන විදිය. මේ විදියට ඇවිල්ලා ගොඩක් වෙලාවට පැසෙන්ජර් ෂිප්ස් තනියම තමයි එන්නේ. මේගොල්ලෝ මේ ස්කොට් කරන්න ටග් එකක් දෙකක් වගේ යනවා. නමුත් ගියාට ඒගොල්ලෝ ටච් කරන්න දෙන්නේ නැහැ. මොකද ඒකේ අර ටයර් එහෙම ඉල්ලලා තියෙනවනේ මේ ටග්ස් වල. ඒ ටයර් වල පාරවල් වැදුනම මේ නැව කැත වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙන හින්දා මේ ටච් කරන්න දෙන්නේ නැහැ පැසෙන්ජර් ෂිප්ස් වලට ගොඩක් වෙලාවට. ඒගොල්ලෝ තනියම ඒගොල්ලන්ගේ අර මේ සෙල්ෆ් ඩ්‍රිවන් මෝටර්ස් තියෙනවා. මේ ත්‍රස්ටර්ස් කියලා જાතියක් තියෙනවා මේ නැවේ ඉස්සරහා පස්සේ හයි කරලා තියෙනවා මේවා. මේ ඉතින් මේවයින් තනියම නැව එක තැන කරකවන්න පුළුවන්. ඉතින් ඒ විදිහට එයා කරකවාගෙන මේ ජැටියට හිමීට තල්ලු වෙලා එනවා. නමුත් මේ ටක්ස් තියෙනවා ස්ටෑන්ඩ් බයි. හදිසියක් වුණොත් කියලා ට්‍රබල් එකක් වුණොත් කියලා නැවේ හෙල්ප් එකට ටක්ස් ස්ටෑන්ඩ් බයි තියාගෙන ඉන්නේ. දැන් මේකේ ඔයගලන්ට පේනවා මේ අර දුමක් දාන්නේ කෙලේ මේ මේන් එන්ජින් වල ජෙනරේටර් එන්ජින්ස් වල දුම තමයි අර ෆනල් එකෙන් දාන්නේ උඩින්. නෙවෙයි උඩින්ම දුමක් යන්නේ ඒවා. වටේට ලයිෆ් බෝට්ස් තියෙනවා. මේ ටෝටලි එන්ක්ලෝස් ලයිෆ් බෝට්ස් තියෙන්නේ. මේක ඇත්තටම පැසෙන්ජර්ස්ලා 2500ක් සහ මේ ක්‍රූ එක 900ක් විතර යන්න පුළුවන් නැවක්. ලොකු නැවක් සාමාන්‍යයෙන් ගත්තම මේ පැසෙන්ජර්ස් වලින් ටිකක් ලොකු නැවක් මේක. ඔයගලන්ට දැන් අර නැවේ මේ පිටිපස්සෙන්ම බලන්න මේ ටග් එකක් ස්ටෑන්ඩ් බයි තියෙනවා. යා ටිකක් ළඟට ඇවිල්ලා ඉන්නේ ටග් එක. මොකද හදිසියක් වුණොත් අල්ලගන්න බලාගෙන තමයි ඒ ටග් එකේ ක්‍රූ එකත් ස්ටෑන්ඩ් බයි ඉන්නේ මාස්ටර් ඇතුළු ඒ කණ්ඩායම. ඉතින් මේක ඔයගලන්ට පේනවා ඇති මේ නැව ටික ටික යාගේ ත්‍රස්ටර්ස් වලින් පියර් එක පැත්තට තල්ලු වෙලා එනවා. යාට තනියම එක කරගන්න පුළුවන් ඇත්තටම.
සාමාන්‍ය විදිහටම දැන් නැවක් බර්ත් කරන්න ඇත්තම පයිලට් ඔන් බෝඩ් නගිනවා මේ නැවට ඉන්කමින් වෙසල් එකට පයිලට් නගිනවා එළියට ගිහිල්ලා මේ ඉතින් ඒ වගේ මේකේ දැන් ඔපරේෂන් එක ඉවර වෙලා මේ කියන්නේ නැව පියර් එකට ගෙට ගහලා ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ පයිලට් දැනුම් දෙනවා මේ ටක්ස් වලට සහ පෝට් කන්ට්‍රෝල් එකට මේ ඔපරේෂන් එක ඉවරයි එහෙම කියලා එයා දැනුම් දෙනවා ඊට පස්සේ ටක්ස් මේ ඔපරේෂන් එකෙන් එනවා සාමාන්‍යයෙන් මේ නැවක් බර්ත් කරන්න පැය කමාරක් දෙකක් විතර ගන්නවා. මොකද ඒක වෙද කන්ඩිෂන් එකත් එක්ක තමයි මොහොතේ මේ තියෙන රළු ස්වභාවයයි හුළඟ ඒව මත තමයි මේ වෙලාව ඇත්තටම තීරණය වෙන්නේ. මේක ගොඩක් සාමූහික ක්‍රියාදාමයක් විදිහට මේ අපිට කියන්න පුළුවන් මේක ඇත්තටම ලීසි වැඩක් නෙමෙයි. නැවක් බර්ත් කරනවා කියන්නේ වරායකට ගොඩක් අමාරු කාර්යයක්.